පැය 4-5ක් කරාම ඇති වෙනවා. මේක මුලින්ම ඔන් කරගත්තා. ඒක තිබ්බා. ඊට පස්සේ මෙයා ඔන් කරගත්තා. ස්ක්‍රීන් එක දිගේ ඇරියා. මෙයා ඔන් ඔෆ් කරන්න මේකෙන්. ඊට පස්සේ අපි ගෝල්ඩ් වලට සෙට් කරනවා. එතන මෙතන ගෝල්ඩ් බටන් එක පත් වෙනවා. එයා ක්ලික් කරාට පස්සේ ඊට පස්සේ අපි ඩෙප්ත් එක දානවා. මීටරයයි මීටර වලින් තමයි මේක පෙන්වන්නේ. මේක මීටර 15ක් වෙනකම් චේන්ජ් කරන්න පුළුවන්. මීටරේ දානවා. ඊට පස්සේ රේන්ජ් එක මීටර 99ක්. මීටර 5 දානවා. දාලා මෙතන තියෙනවා මේ ගෝල්ඩ් රින් එක. අපි ඒක මේ දැනගෙන තියලා චෙක් කරලා බලමු. ඊට පස්සේ මේ සර්ච් කියන බටන් එක ඔබලා මෙහෙම පල්ලෙහාගෙන පොඩක් තිරස් වෙන විදියට බැලන්ස් එක තියාගන්න. එයාට කැමති විදියට කරකෙන්න. විනාඩියක් විතර ගන්නවා සාමාන්‍යයෙන් මෙයා මේක. මේ දිගටම වටේ කරගෙනවා කියන්නේ එයා තාම සර්ච් කරනවා කියන එක. කරකිලා නැවතුනොත් සර්ච් කරලා ඉවරයි. ඒ ඩිරෙක්ෂන් එකේ තමයි ළඟම ගෝල් තියෙන්නේ කියලා තමයි පෙන්නන්නේ. ඔන්න දැන් එයා එක පැත්තකට නැවතුණා. ඊට පස්සේ ඔයගේ තැන් කීපයකට ගිහිල්ලා අපිට ටෙස්ට් කරගන්න පුළුවන් කොයිද පොට් එක කියලා. ඊට පස්සේ අපි අදාළ පැත්තට යනවා. යනකොට එයා ඩිරෙක්ෂන් එක වෙනස් කර කර ගිහිල්ලා එක වෙලාවක් වෙනවා. එක තැන කරකෙන්න පටන් ගන්නවා. ඔහොම පොඩ්ඩක් පල්ලෙහාට එන්න. එතකොට කරකෙන ස්පීඩ් එක වැඩි වෙනවා ගෝල් තියෙන තැන යනකොට. ඒ වගේම සද්දෙත් එනවා. මේක ටිකක් charge එක නිසා වෙන්නේ සද්ද එන්නේ නැත්තේ. නැත්තම් දිගටම සද්ද එනවා සාමාන්‍යයෙන්. මේ chart නදියේදී මොකද තිබුණ charge එකෙන් තමයි මේක ටෙස්ට් කරන්නේ. ඊට පස්සේ තවදුරටත් චෙක් කරගන්න පුළුවන්. මෙහෙම ගත්තම ගෝල්ඩ් ඩිටෙක්ට් කරනවා. ඔන්න ඔය විදිහට තමයි මේ කරන්න දෙන්නේ. මේ ඒරියල් එක තව ටිකක් දික් කරාම තව සෙන්සිටිවිටි එක වැඩි වෙනවා. වැඩි කරගන්න පුළුවන්. මේක GR 1000 මැෂින් එක. මේ වටේ වන හදන මැෂින් එකේ ජෙම් චෙක් කරන්න හදන්නේ. මුලින්ම මැෂින් එක ඔන් කරා. ස්ක්‍රීන් එක ඔන්ලා තියෙන. මෙතන ස්ක්‍රීන් එක ඔෆ් කරන්න පුළුවන්. මේ ස්ක්‍රීන් එකෙන් කරන්නේ ලේසර් එකක් වදිනවා. මේ පිටියේ පේන වැඩි ලේසර් එක. එතන තමයි පින් පොයින්ට් එක වෙන්නේ. ඒක ඈතින් ඉඳන් බලන්න පුළුවන්. ඒක මෙන්න මෙතන කැමරාවෙන් ફોකස් කරලා බලන එක තමයි කරන්නේ. ඊට පස්සේ අපි සෙට් කරා depth එක 1 meter, range එක 5 meters. ඊට පස්සේ මෙයාව අරගෙන මෙයාව සෙට් කරා ඔන් කරලා diamond වලට. එතන මේක diamond select වෙනවා. diamond කියන්නේ gem වල hardness එක 4 වඩා වැඩි ඒවා තමයි මේක පෙන්නන්නේ. එහෙනම් හොඳ එකක් තමයි පෙන්නන්නේ. ඊට පස්සේ ස්කෑන් කරන්න. ස්කෑන් කියන එක ක්ලික් කරාම මේ ලයිට් එක වැඩ කරනවා. දැන් අපි gem වලට සෙට් කරන්න හදන්නේ. විනාඩියක් විතර මෙයාට දෙන්න. මෙයා සර්ච් කරනවා. වටේම සර්ච් කළා ළඟම තියෙන හොඳම තියෙන gem වලට තමයි වදින්නේ. දිගටම සර්ච් කර හිටියොත් ඒ කියන්නේ gem මෙතන නැහැ කියන එක. මෙයාට හරියන කියන්නේ hardness එක 4 වඩා වැඩි ඒව නැහැ කියන එක. මොකද hardness එක 4 වඩා අඩු ඒවා සිලෙක්ට් කරලා වැඩක් නැහැ නේ. ඒවා ගොඩක් වෙලාට කට්ට වෙයි. ලොකු වටිනාකමක් තියෙන එකක් නැහැ. ඒතර මෙයා ඔහම ටිකක් තියන් ඉන්නකොට කරකිලා කොයි හරි තැනකින් නවතිනවා. සාමාන්‍ය මේක අල්ලනකොට මේ හරියටම තිරස්ස නෙවෙයි. ඉස්සරහ පොඩ්ඩක් පල්ලෙහාට ඇන්ගල් කරන්න අංශක 9ක් විතර. 9ක් 10ක් වගේ පොඩි ඇන්ගල් එකක් තියාගන්න. ලොකු එකක් නෙවෙයි. එතකොට මේ ඈත ඉඳන් බලනකොට අපිට ඉස්සරහ පොයින්ට් එක හරියටම හොයාගන්න පුළුවන්. දැන් මෙයා මේ ඉස්සරහට ඩිටෙක්ට් කරනවා. අපි යනවා මේ ඉස්සරහට. යනකොට මෙයා මොකද වෙන්නේ? මෙයා අනිත් පැත්තට හැරෙන්නේ මේ පහු වෙලා. ඊට පස්සේ අපි ඒක පොඩක් රිවර්ස් කරගෙන යනකොට හිමින් සැරෙන්න. එතකොට එයා එක තැනකදී කරගෙන පටන් ගන්නවා. ඒ කියන්නේ එතන පල්ලෙහා තමයි පොයින්ට් එක තියෙන්නේ. අපි මීටරයක් සිලෙක්ට් කරේ. ඒ කියන්නේ මීටරේ මෙහා පැත්තේ තමයි තියෙන්නේ. මීටරේට සෙට් වුනේ නැත්තම් මීටර ගාන වැඩි කර
ටෙස්ට් කරන්න. එතකොට ගැඹුර ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්. මේ අපි තියලා දෙනවා පොඩි ජෙම් කැල් ටිකක්. ඒකට තමයි මෙයා ටිකට් එක.